මේ තියෙන රුපියල් 200 කොත්තුවක් මේ තියෙන රුපියල් 2000 කොත්තුවක් බලමු මොකක්ද හොඳ කියලා. ඉතින් ඔයාලා විශ්වාස කරන්න ගන්න මේ කොත්තුරනේ මට රුපියල් 200යි. ඒතර මේ කොත්තුරනේ රුපියල් 2100. දැන් පොඩ්ඩක් බලමු පෝෂන් එක. මුලින්ම බලමු රුපියල් 200 කොත්තුවේ. රුපියල් 200 කොත්තුවේ පෝෂන් එක තියෙනවා ග්‍රෑම් 370ක්. එතකොට රුපියල් 2000 කොත්තුවේ තියෙනවා ග්‍රෑම් 877ක්. එහෙනම් මේක අන්රැප් කරලා බලමු. මේ රුපියල් 2000 කොත්තු වෙනවා අපිට බලන්න පුළුවන් චිකන්. ඒ වගේම කොත්තුව ගොඩක්ම වෙට් එකට යන කොත්තු එකක්. ඒතර රුපියල් 200 කොත්තුවක් ගාන අනුනාට හොඳ ලුක් එකක් මේක මේ චිකන් නෙමෙයි මේක එක් කොත්තුවක්. හොඳ එක් පෝෂන් එකක් අපිට බලන්න පුළුවන්. රොටියේ සයිස් එක ලොකුවට තමයි සාමාන්‍ය මේක කඩලා තියෙන්නේ. සාමාන්‍ය අපි try කරලා බලමු මොකක්ද හොඳ කියලා. හරි මම දැන් දෙකෙන් try කරා. රුපියල් 200 ක ඇත්තටම පට්ටම රසක් එන්නේ. ඒ ගානට මාරම්ව මම හිතුවේ ඇත්තටම මේ වගේ රසක් එයි කියලා රුපියල් 200 කොත්තුවකින්. ඇත්තම ගත්තොත් මම කොත්තු පෝෂන් එක විතර අඩු වෙනකොට රසය කියන එක මේ හොඳ කොත්තුවක රසයම දැනෙනවා. රුපියල් 2000 කොත්තුව ගත්තොත් එම්ම ඒක හිතුව තරම් ආතල් යන්නේ නැහැ. ඇත්තටම ගත්තොත් මීට් අයිටම් මේ පොඩ්ඩක් අඩුයි ඒක. ඇත්තටම ගත්තොත් පොඩ්ඩක් මේ ගොඩක්ම අඩුයි. රුපියල් 2000ක් හැටියට කොහෙත්ම පිළිගන්න බෑ. එච්චර මේ අඩුවෙන් දෙන කොත්තුවක් රුපියල් 2000යි කියලා. හරි ඉතින් කවුරු හරි මට රුපියල් 2000ක් දීලා මොකද්ද ගන්න කියලා කිව්වොත් මම ගන්න ඉතින් රුපියල් 200 කොත්තු 10ක් තමයි.